සුප දවසක් කියලා ඔයාලට කොහොමද මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ සේල් එකක්වත් මේ පැකේජ් එකක්වත් නෙමෙයි දාන්නේ පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් මේ දවස්වල මගේ පැන්ඩාස් ගස්වල මේ මල් පිපිලා තියෙනවා. ඔයගොල්ලන්ට මතකද මම කිව්වා දෙසැම්බර් මාසේ අර කරදර කය වෙන කලින් පොඩි අතු කැඩියක් හිටුවා කියලා. ඉතින් ඒ ටික දැන් ගොඩාක් ලොකු වෙලා මේ අර මම ලස්සන කිව්ව පැන්ඩාස් කුමදි කියන එක්කිනා. එයාගේ දැන් පොහොට්ටු වෙනවා. රතු පාටිකෙත් දැන් එනවා මොහොට්ටු. මේ යාර දැන් ගොඩක් උසට හැදිලා තියෙනවා මේක නම් ගොඩක් මල් එනවා. මෙතන මම පාට 7ක් හිටවලා දිනවා. ඉතින් පෙරක් එක තාම මල් නැහැ හැබැයි. ඉතින් එහෙම එක දිගට හිටවම ඉතින් ලස්සනයි නේද? දම් පාටක චුට්ටක් අඩුයි මං ගාව. දම් පාටකින් එක කෑල්ල වගේ තියෙන එක තරියක් බෝල් කරගන්න ඕනේ. අර මෙතන බිම හිටපු ටිකෙන් දැන් මේ මල් වැටිලා ඒවා ඇවිල්ලා දැන් පාරක් වෙලා මෙතන මම ඔක්කොම හිටවලා තියෙන මේ જાතිය ඒවා ටික. ඒක අර ලස්සන වර්ගෙින්ද එතන ටිකක් වැඩිපුර හිටවුවා. මේ දම් පාට බෝ විදිය පැලයකුත් බිමින් දාගත්තා බලලා හැදෙයි තීරා. දැන් දළු දාගෙන ඉන්නවා ලස්සනට. සුදු පාට පැල අඩුයි කියලා සුදු පාට පැලක් හොයාගන්න බැරුව ගියා මට. මම හිතුවා අක්කා කෙනෙක්ගෙන් තමයි පැල ගන්නෙ තවානකින්. ඉතින් අක්කා ගාව තිබ්බ පැල තමයි මම මේ ගන්නෙ. දැන් මේකත් ඒ වගේ පැලයක්. ලස්සන පොට්ටු වගේනවා. ඉතින් අක්කා ගාව තමයි බෝවිටේ ගසුත් තියෙන්නේ. ඉතින් මම කොහමට සුදු පාටයි, දම් පාටයි, රෝස පාටයි ඕනේ කියලා. ඉතින් ඒ අක්කා මට පොඩි පැල තුනක් දුන්නා. මට මතකයි මම උගන්ට වීඩියෝ එකක් දැන් මේකේ මල්ලෙන් ළඟයි. මේ සුදු පාට එක. එයාව හොයාගන්න ලේසි. එයාගේ මේ කඳයි මේ කොළයි ඔක්කොම නිකන් කොළ පාටින් තියෙන්නේ. මේ සුදු පාටික හොයාගන්න පුළුවන්. ඒ දම් පාටික හොයන්න අමාරුයි. දම් පාටික. ඉතින් මට එයා දම් පාටයි රෝස පාටයි කියලා දෙන්න තියෙන දම් පාට දෙකක්මයි. මේකේ දම් පාට මල් එන්නේ. ඉතින් මම පෝච්චි තුන ලෑස්ති කරගෙන ඉවරලා හිටෙව්වට දැන් දෙකකම ඉන්නේ දම් පාට මල්. නේ. ඉතින් දැන් ආයි රෝස පාටිකක් හොයාගන්න වෙනවා. එයාට හොයන්න බැහැලු මේ එහෙම පැල. අර මල් එක්ක ගන්න එකේ වාසියක් නැහැ ඒකයි තින්නේ නේද? මේ දැන් මේක නම් මට හොඳට විශ්වාසයි සුදු පාට වෙන්න ඇති කියලා. එයා තාම සරුවට හැදුවනේ තාම යගේ මල් නැහැ. ළඟදී මෙයි. මේ තවත් මම ආසාවෙන් ගෙන්න ගත්ත මල් ටිකක් තමයි. ඉතින් මේ දෙවෙනි මුරිට මල් ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි පාර මල් ටික ගේනකොට ඒක හොඳටම මේ කියන්නේ මෙතනින් මේ මල් ටික බිම තිබ්බි. ඊට පස්සේ මම එතනින් කැඩුවා. කැඩුවට පස්සේ අලුතෙන් දළුවා ආවා. මේ දළුවෙන් තමයි මේ මල් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මල් ටිකත් පරගුණාම මෙතනින්ම කඩන්න ඕනේ මෙතනින්ම. කැඩුවාම ආයෙත් ඉතින් දළු වෙනවා. ඉතින් ලස්සන මලක් කියත්. අර පොහොට්ටු ඇතුලෙන් තමයි පොඩි මලක් එන්නේ. නේ. එහෙනම් පාට 4ක් ගෙන්න ගත්තා මම. මේ තියෙන කපාලියා. මේකත් බොහොම අමාරුවෙන් හොයාගත්තේ. එක මේක පැලෑ තිබ්බේ තවානේ මේ අඩියක්වත් විතර උස ඇති මේ පොඩියට මේ දළු දාපු මේ පොඩි පැලේ තමයි රුපියල් 350ක් කිව්වා මේ පැලේට. මං ඉතින් එකක් තියෙන හින්දා මටත් ඕන හින්දා අරන් ආවා. ඉතින් මල් ගස් නම් ඉතින් දැක්කාම ආසාවේ වෙයි ඉතින් මේ හදාගන්න පුළුවන් ඉතින් දැන් ඉතින් බලන්න ඕනේ ටිකක් හදලා ඉතින්. දැක්කාම ගත්තට මේ ටිකක් අමාරුයි හදාගන්න. ඉතින් පුංචි වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන්ට මම කරේ. අද හරි හෙට හරි පොඩි සේල් එකක් දාන්න හිතේ තියන් ඉන්නවා. ඉතින් එතකන් ඉතින් ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න.